Hello guys, PGL Capital Corporation වෙතින් ගෙනෙන high probability entry criterias video series එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි අද ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් පළවෙනි වීඩියෝ එක හැටියට how to trade 1am candle එහෙම නැත්නම් ICT එකේ තියෙන power of 3 pattern එකේ එන high probability entry criteria එකක් තමයි අද අපි ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ මුලින්ම අපිට probabilities ටිකක් තියෙනවා බලා ගන්න. ඉතින් මේ probabilities ටික මුලින්ම අපි හොයාගන්න ඕනේ power of 3 එකක්. එතකොට මේ power of 3 එකේ candles තුනක් තමයි එන්නේ. power of 3 එකට මේ power of 3 එක ගන්න අපි 4 hour candles වලින් ඇත්තටම කිව්වොත් එහෙම එතකොට මේ 1am power of 3 pattern එකට candles දෙකක් set වෙනවා. එකක් තමයි 5pm සහ 9pm කියන candles දෙක. එතකොට මේ candles දෙක තමයි සමාන වෙනවා CBDR. හරිද? එතනින් ගියාම Asian range එකට. හරිද? CBDR කියන්නේ Central Bank Dealing Range කියන එකේ short form එක තමයි CBDR කියන ඉතින් ඒකත් එක්ක 5pm 9pm candle එක සමානයි CBDR and Asian range එක. හරිද? එතකොට මේ දෙක සමාන වෙන කියන්නේ CBDR සහ Asian range එක සමාන වෙන time base range එකක් විදිහට. එතකොට time එක base කරලා entries ගන්න කට්ටියට තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ සහ මේක ගොඩක් high probability entry criteria එකක්. ඉතින් ඒකත් එක්ක අපි බලමු කොහොමද මේ setup එක setup වෙන්නේ සහ අපි කොහොමද මේක execute කරගන්නේ කියලා. හරි. එතකොට අපි බලන්න ඕනේ දවසේ ඇවිල්ලා දැන් 1am කියලා කිව්වහම සාමාන්‍ය ලංකාව වෙලාවෙන් ගත්තොත් එහෙම උදේ 10:00ට වගේ තමයි 1am candle එක create වෙන්න පටන් ගන්න. හරිද? ඒක 10:00 11:00 12:00 2:00 විතර එනහම ලංකාවේ time එකෙන් 2 විතර එනහම මේ 4 hour candle එක හැදිලා ඉවරන මේක තමයි එළ 1am candle එක. හරිද? එතකොට 1am candle එක හැදෙන්න කලින් හැදෙන්නේ මොකද්ද? 9pm සහ 5pm කියන candles දෙක. හරිද? එතකොට එක්කෝ මේ 5pm candle එක ඇතුලේ 9pm candle එක හැදෙන්න බලන්න. එහෙම නැත්නම් මේ 5pm candle එකේ එක්කෝ high එක හරි එක්කෝ low එක හරි take out කරලා මේ 9pm candle එක හැදෙන්න පුළුවන්. හරිද? එතකොට දැන් මම මෙතන උදාහරණයක් අරන් තියෙන්නේ මේක ඇවිල්ලා මේ 5pm candle එක ඇතුලේ හැදිච්ච 9pm candle එක. හරිද? එතකොට ඔයාලට පේනවා මම මෙතන උදාහරණයක් අරන් තිනවා මේ 5pm එකේ high එක තමයි මෙයා take out කරලා තියෙන්නේ. හරිද? මේක ඇවිල්ලා inside bar එක ගන්න. එතකොට මේක තමයි අපි high එක විදිහට අරගන්නේ. එතකොට මේ range එකේ හරිද? එතකොට මේ 5pm සහ 9pm කියන range එකේ මේක තමයි high එක වෙන්නේ. හරිද? එතකොට මේ liquidity මෙයා take out කරලා තමයි market එක පල්ලෙහාට යන්නේ. එතකොට අපි පල්ලෙහාදී බලන්න ඕනේ මොනවද අපිට තියෙන drawn liquidities කියලා. හරිද? එතකොට ඒකත් එක්ක අපිට ගොඩක් හොඳ entry execute කරන්න පුළුවන් market එකේ. ඉතින් අපි බලමු කොහොමද ඒක execute කරන්නේ. ඉතින් මේ විදිහට මම ඔයාලට පොඩි diagram එකක් ඇඳලා තියෙනවා. ඉතින් මේ diagram එකේ මම ලොකුවට පැහැදිලි විස්තරයක් දාලා නැහැ. ඒක ඔයාලට examples වලදී මම පෙන්නන්න හිතන් ඉන්නවා. ඉතින් normally ගත්තොත් එහෙම අපි හිතමු මේක තමයි අපේ මේ කඩේට වෙනහම් මේක තමයි අපේ 9pm එක ඉවර වෙනහම් හැදිච්ච හරිද range එක කියලා. හරිද? එතකොට මේ range එක ඇතුලේ ඇවිල්ලා Asian session එකක් create වෙලා තියෙනවා. මොකද හේතුව 9 ඉඳලා midnight opening එක වෙනහම හරිද මේ 4 hour candle එක දුවනවා. හරිද? එතකොට හවස 5 ඉඳලා රෑ 12 වෙනකම්. හරිද? මතකද ගන්න හවස 5 ඉඳලා රෑ 12 වෙනකම්. හරිද? ඒතර මේ range එක දුවනවා එහෙම. හරිද? එතකොට මෙයාගේ highest point එක මෙතන සහ lowest point එක මෙතන. හරිද? එතකොට එයා බලන්න මුලින්ම කරන්නේ මොකද්ද? market එක ඇවිල්ලා මේ විදිහට ඇවිල්ලා ආවව පොඩි liquidity frames දෙකක් හදාගෙන ඒ liquidity frames දෙක ගත්ත market එකේ මේ high එක take out කරා. ඒ high එක take out කරලා තියෙන්නේ පාන්දර එකේ candle එකෙන්. හරිද? එකේ candle එකෙන් take out කරාට පස්සේ market එක මේ low එක protect කරලා නැහැ. ඒක break කරලා දින. කියන්නේ market structure shift එකක් වෙලා දිනවා. MMS එක MS market structure shift එකක් වෙලා දිනවා. හරිද? MSS එක. හරිද? වෙලා දිනවා. හරිද? එතකොට ඒකත් එක්ක අපි premium සහ discount කියන areas දෙක දාගත්තොත් එහෙම අපි මේ entry place කරන්න ඇවිල්ලා මොකද දැන් මේක ඇවිල්ලා පල්ලෙහාට යන්න තියෙන entry probability එකක් නේ. හරිද? එතකොට මේ පල්ලෙහාට යන්න තියෙන entry probability එකත් එක්ක market එකේ අපි fair value gap එකක් හරි එහෙම නැත්නම් order block එකක් හරි එහෙම නැත්නම් break block එකක් හරි rebuy FEG එකක් හරි මොකක් හරි එකක් බලනවා. ඉතින් මම ගොඩක් වෙලාට ගන්නේ fair value gap එකක් හෝ IFEG එකක්. හරිද? කියන්නේ මේ 50% වලින් උඩ තියෙන area එකේ මේ dealing range එකේ තියෙන fair value gap එකක් හෝ IFEG එකක් හරි තමයි මම choose කරන්නේ. එතකොට ඒකෙත් මම opening එකෙන් තමයි entry එක place කරන්නේ. ඉතින් මගේ risk to reward ratio එක වෙන්නේ 1:3 තමයි මම maximum මේ model එකේදී කියන්නේ 1am model එකේදී මම අල්ලන්න හිතන් ඉන්නේ. ඉතින් ඒකත් එක්ක මම 1:3 තමයි target කරන්නේ. මම එතනින් එහාට target කරන්නේ. ඉතින් 1:3 ආවහම මම market එකෙන් අයින් වෙනවා. මේක තමයි මගේ 1am
setup එකේ දල සටහන. හරිද? එතකොට අපි බලමු මේක කොහොමද අපි මාකට් එකට ගිහිල්ලා ඇප්ලයි කරන්නේ කියලා. හරිද? එතකොට මම ඔයාලට යන්නම් අප්‍රේල් 21. හරිද? ඔයාලට මතක ඇති ගෝල්ඩ් එකේ high එකක් ක්‍රියේට් වෙච්ච වෙලාව. හරිද? එතකොට බලන්න මේක තමයි ඇවිල්ලා ගෝල්ඩ් වල 6ට හැදිච්ච කියන්නේ අර ගෝල්ඩ් කොමොඩිටිස් වල මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? කොමොඩිටිස් වලට ආවහම මේක හවස 6 රෑ 10 පාන්දර 2 කියලා තමයි එන්නේ. හරිද? හවස 6 රෑ 10 පාන්දර 2. හරිද? එතකොට ඔය විදිහට තමයි කැනල්ස් ටික වෙනස් වෙන්නේ කොමොඩිටිස්. ඒ කියන්නේ ගෝල්ඩ් වලට ආවහම එහෙමයි කරන්සි වලට ආවම තමයි අරක 5 9 එක වගේ හැදෙන්නේ. හරිද? ඒක හොඳට මතක තියාගන්න. හරිද? එතකොට ඔන්න ඔය කැනල්ස් දෙක තමයි ඇවිල්ලා සෙට් වෙන්නේ අපිට මොනවද අපේ ඩීලින් රේන්ජ් එක විදිහට. හරිද? එතකොට ওই ඩීලින් රේන්ජ් එකත් එක්ක මම මේ දෙක අයින් කරගන්න. හරිද? මොකද ඒක මම ඔයාලට ලේසියකට ගැහුවේ. හරිද? මේක තමයි අපේ මේ power of 3 එකේ low එක සහ මේක තමයි අපේ power of 3 එකේ high එක. හරිද? එතකොට අපි මේ high එකෙන් හරි low එකෙන් හරි එක පැත්තක් break වෙනහන් බලන් ඉන්නවා. හරිද? එතකොට මේකේ මුලින්ම break කරන්න ඇවිල්ලා මේක මුලින්ම break කරන්න උඩ පැත්ත. හරිද? එතකොට උඩ පැත්ත break කරපුවම අපි මේ 1 hour වල ඉන්නේ අපි කෙලින්ම shift වෙනවා 5 minute වලට. හරිද? මේ 5 minute වලට shift වෙච්ච ගමන්ම හරිද? අපිට ඇත්තටම කිව්වොත් එහෙම 5 meter 3 meter වගේ තමයි මම entries ගන්න. හරිද? එතකොට මම මෙතන හරි. එතකොට එතකොට බලන්න අපිට මෙතන Asian session එකක් මෙතන create වෙලා තියෙනවා. හරිද? එතකොට බලන්න ඔයාලා හරියටම එක පාන්දර එක පටන් ගන්න ඔන්න ඔතනින්. හරිද? එතකොට පාන්දර එකේ ඉඳලා තමයි මේක setup එක create වෙන්නේ. හරිද? එතකොට බලන්න මේ පාන්දර එකේ channel එක. හරිද? ඒ කියන්නේ 4 hour channel එකක් start කරන්නේ මෙතනින්. හරිද? එතකොට පළවෙනියට start කරපු විනාඩි 3 එයා buy වෙනවා. ඊට පස්සේ ආපහු sell ආපහු මොනවද කරන්නේ? මෙතනින් මෙයාගේ අර 9 pm channel එකේ. හරිද? sorry 10 pm channel එකේ high එක take out කරලා pull back එකක් දෙනවා. දීලා ආපහු ඒ high එක take out කරලා market structure shift එකක් දෙනවා. මේ low එක break කරලා. හරිද? මේ low එක break කළා. එතකොට අපිට තියෙනවා මොකද්ද? liquidity ගත්ත එකක් තියෙනවා. market structure shift එකක් තියෙනවා 3 meter. හරිද? එතකොට අපි මොනවද කරන්නේ? premium and discount දානවා. හරිද? එතකොට premium and discount දැම්මහම අපි තව බලනවා මේක තව මොනවද වෙන්නේ කියලා. හරිද? හරි. මේක පල්ලෙහාට යනවනේ. හරි. ඒ කියන්නේ pull back එකක් දෙනකන් අපි බලනවා කොහොමද? දැන් මෙතනින් මෙයා pull back එකක් දුන්නානේ. හරිද? එතකොට මේ pull back එක දුන්නාට පස්සේ අපි මේකේ mark කරනවා ගිහිල්ලා අර 50% වලින් උඩ තියෙන fair value gap එකක් mark කරනවා. හරිද? එතකොට මේ fair value gap එක මම ඔයාලට කිව්වා මම ගන්නෙ opening එකෙන් තමයි entry එක මම SL එක තියෙනවා මේ high එකට වඩා ටිකක් උඩින්. හරිද? එතකොට මගේ target එක තමයි 1 to 3. හරිද? එතකොට ඕන කෙනෙක්ට 1 to 3 target එකට පස්සේ final target එක විදිහට Asian low එක target කරන්න පුළුවන්. ඒක depend වෙනවා ඔයාලගේ risk එකත් එක්ක. හරිද? ඉතින් මම risk කරන්නේ 1 to 3 target එකක් විතර. ඒ කියන්නේ මම හැමදෙස්සෙම බලන්නේ market එකේ මට අවශ්‍ය profit එක ආවට පස්සේ සහ මට අවශ්‍ය දේ වුණාට පස්සේ මම බලන දේවල් මේ වුණාට පස්සේ මම away වෙන්න තමයි හැමදෙස්සෙම බලන්නේ. ඉතින් කැමති කෙනෙක්ට මෙතන target එක තියන්න පුළුවන්. ඒක depend වෙනවා ඔයාගේ මේකත්. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ 3% වලින් ඒ කියන්නේ 1 to 3 වලින් අයින් වෙලා එහෙම නැත්නම් 1 to 3 වලින් මම 175ක් විතර මාකට් එකෙන් අරගන්නවා. ඊට පස්සේ ඉතුරු 125 දීලා තිනවා මගේ ෆයිනල් ටාගට් එකට වෙනකන්. හරිද? අපි මුලින්ම බලමු මේකේ 1 to 3 ටාගට් එක. හරිද? මේ සෙටප් එකේ 1 to 3 ටාගට් එක මුලින්ම බලමු මොකද මෙයා වෙන්නේ කියලා. හරිද? එතකොට මේ වගේ එන්ට්‍රිය මෙයා පික් අප් කරගන්නවා. හරිද? හරියටම ඕපනින් එකෙන් ඕපනින් එකට පොඩ උඩ යනවා. ඕපනින් එකට මේ වඩා ඇත්තන චුට්ට උඩ යනවා. 1 to 3 ටාගට් එක අපි බලමු කොහොමද කියලා. හරිද? මේ second wave එකේදී 1 to 3 ටාගට් එක hit කරනවා. හරිද? එතකොට මේ 1 to 3 එතකොට මම කිව්වා මම සාමාන්‍යයෙන් මේ ට්‍රේඩ් එකෙන් අයින් වෙනවා. හරිද? මම අයින් වෙනවා. හරිද? එතකොට මගේ මට ඊට පස්සේ මේ ට්‍රේඩ් එක රිවර්ස් කීයත් එකයි නැදත් ඒක මොකද හේතුව මම ඇවිල්ලා මම අයින් වෙලා ඉවරයි. හරිද? එතකොට මට හිතුනොත් එහෙම හරි මේක ඒෂියන් එක ගන්න එයි කියලා මට හිතුනොත් එහෙම හරිද? මට බැලුවමට පේනවා මෙතන සෑහෙන ලොකු ඩ්‍රෝන් ලික්විඩිටි එකක් තියෙනවා. ඉතින් මම ඩිසයිඩ් කරනවා හරි මේක මෙතෙන්ට එන්න පුළුවන්. හරිද? එතකොට මම සම්පූර්ණ ට්‍රේඩ් එක තියන්නේ නැහැ. ඒ කියන්නේ මම ට්‍රේඩ් එකෙන් 100%ක් තියන්නේ නැහැ. හරිද? මම මේ ට්‍රේඩ් එකෙන් 175ක ප්‍රොෆිට් එකක්. එහෙම නැත්නම් 180ක විතර ප්‍රොෆිට් එකක් එළියට අරගෙන හරිද? එළියට අරගෙන ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරලා ෆයිනල් ටාගට් එකට එනකන් තියලා දිනවා. අපි බලමු මේක ෆයිනල් ටාගට් එක ඇචීව් කරයිද කියලා. හරිද? තමයි ෆස්ට් ටාගට් එක ඔල්රෙඩි ඩන්. හරිද? මගේ සෙකන්ඩ් ටාගට් එක. ඒ කියන්නේ ෆයිනල් ටාගට් එක අපි බලමු කොහොමද කියලා. හරිද? ඉතින් මේක මතක තියාගන්න ළමයි නිව්යෝර්ක් සෙෂන් එකකින් පස්සේ ලන්ඩන් ක්ලෝස් එක සෙට් වෙනවා. හරි. ඒතකොට ලන්ඩන් ක්ලෝස් එකට කලින් මේක නිව්යෝර්ක් සෙෂන් එකේදී ට්‍රේඩ් එක සම්පූර්ණ يعني ෆුල් ටාගට් එක ගිහිල්ලා අර මම 120ක් විතර
ඉතුරු කරොත් එහෙම ඒ 120 ප්‍රොෆිට් එකත් මට ඇවිල්ලා සම්පූර්ණ ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. ඉතින් 1 to 6 වගේ RR එකක් තමයි යන්නේ. ඉතින් මේක ඇවිල්ලා high probability entry criteria එකක්. මම ඔයාලට මේක sell පැත්තට වගේම buy පැත්තටත් ඔයාලට පෙන්වන්නම් example එකක්. ඉතින් ඔයගොල්ලෝ මේක back test කරලා ඔයාලට set වෙන විදියත් එක්ක ඔයාලට පුළුවන් මාකට් එකේ මේක execute කරන්න. ඒ වගේම තමයි ඔයාලට කියනවා මේකත් එක්ක තවත් හොඳයි daily bias එහෙම බලලා මේකට enter වෙනොත් එහෙම තවත් ඔයාලට මේකේ accuracy එක සහ high probability එක වැඩි කරගන්න පුළුවන්. ඔයාලට daily bias weekly bias පොඩ්ඩක් බැලුවොත් එහෙම හරි. එතකොට මම යන්නම් කෙලින්ම යූරෝ එකට. අද තිබුණා මේ අද ඇවිල්ලා මේ 25 අද ඇවිල්ලා මේ 28 හරිද? මේ 25 වෙනිදා පොඩි එන්ට්‍රි එකක් තිබුණා. ඒ කියන්නේ දැනට දවස් 3කට විතර කලින්. හරිද? එතකොට මේ විදිහට තමයි ඒෂියන් සෙෂන් එක තිබුණේ. හරිද? මම අනිත් දේවල් මාක් කරන්නේ නැහැ. මම මෙතන ඉඳන් පෙන්නන්නම්. හරිද? මොකද ඒක පහසුයි ලේසි නිසා. හරිද? මෙතනින් මාකට් එකේ ලෝ එකක් හැදිලා තියෙනවා සහ මේ මාකට් එකේ හයි එකක් මෙතනින් හැදිලා තියෙනවා. අපි බලනවා මාකට් එකේ මොන පැත්තද මුලින්ම. හරි. මුලින්ම ඒෂියන් ලෝ එක ටේක් අවුට් කරනවා ළමයි. හරිද? එතකොට ටේක් අවුට් කරාට පස්සේ අපි බලනවා හරි. මේ හයි එක තමයි එහෙනම් මෙයාගේ ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වෙන්න ඕනේ. ස්ට්‍රක්චරල් බ්‍රේකින් හයි එක. හරිද? හරි. ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වුණා. හරිද? ස්ට්‍රක්චර් එකක් බ්‍රේක් වුණා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ස්ට්‍රක්චර් එකට ගහනවා ප්‍රීමියම් and discount. හරි. already දැන් මෙයා මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් මම ඩිසයිඩ් කරනවා. හරි. මේක මෙයා මෙතනින් මොකද මම මේ ට්‍රේඩ් එක අරගත්තා. හරිද? මගේ ෆස්ට් ටාගට් එක මොකද්ද? හරිද? 30යි. ඒ කියන්නේ pip 30ක් තමයි මගේ ෆස්ට් ටාගට්. මොකද SL එක pip 10යි. මගේ පළවෙනි ටාගට් එක pip 30යි. හරිද? හරි. හරි. මගේ පළවෙනි ටාගට් එක ගියා. හරි. එතකොට මම මගේ සෙකන්ඩ් ටාගට් එක සහ මගේ ෆයිනල් ටාගට් එක විදිහට මෙන්න මේ ඒෂියන් හයි එක ටේක් අවුට් කරනහම ඉන්නවා ළමයි. හරිද? මගේ ඔව් මේක ඇවිල්ලා මේ 27. හරිද? sorry මේ 27. කියන්නේ මේ 28 අද ට්‍රේඩ් එකක්. හරිද? මේක අද ට්‍රේඩ් එකක්. හරිද? මට පොඩක් වැරදුනා. හරිද? එතකොට මගේ ෆයිනල් ටාගට් එක විදිහට මම මේක අරගන්නවා. හරිද? එතකොට බලමු අපි ෆයිනල් ටාගට් එක මෙයා ගන්නද කියලා. එතකොට මම ඔයාලට කිව්වා මගේ ෆයිනල් ටාගට් එක ගන්න කලින් මම එන්ට්‍රි එක බ්‍රේක් ඉවන් එකට දාලා මේකට ඉතින් 180ක් හරි 175ක් හරි එළියට අරගන්නවා. හරිද? එතකොට මම මේ ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් වුණත් මට කිසි ඉෂුව එකක් නැහැ. මොකද මම 175ක් මේකෙන් අරගෙන ඉවරයි. එහෙම නැත්නම් 180ක් මම මේකෙන් අරගෙන ඉවරයි. හරිද? අපි බලමු මොකද කරන්න කියලා. හරි. මේක ළමයි ඇවිල්ලා බ්‍රේක් කියනවා. මොකද දැන් SL එකට ඒ කියන්නේ එන්ට්‍රිය SL එක ගේනවනේ එන්ට්‍රියට වඩා පොඩ්ඩක් උඩට මම. හරිද? එහෙම නැත්නම් SL එක එන්ට්‍රියේ තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට මම කරන්නේ SL එක දානවා එන්ට්‍රියට වඩා පොඩ්ඩක් උඩින්. එතකොට මම කොහොමද මේ වුණත් මම ප්‍රොෆිට් එකක් පිට තමයි මම මගේ බ්‍රේක් ඉවන් එක වදිනවා නම් වදින්නේ. හරිද? එතකොට මගේ මේ එන්ට්‍රි එක අද දවසේ ගියේ 1 to 3 ටාගට් එක ගියා 1 to 4 එකක් ගෙන 1 to 3.5 එකක් වගේ තමයි. ඉතින් 1 to 3 වලින් අයින් වුණා නම් අර මම එක කිව්වේ. හරිද? මම මේක සෑහෙන බෑක් ටෙස්ට් කරලා තමයි මම 1 to 3 වලට හදාගත්තේ. ඉතින් ඕක කැමති කෙනෙක්ට පුළුවන් 1 to 3 1 to 5 1 to 10 මේ වගේ හදාගන්න. ඉතින් මගේ මැක්සිමම් ටාගට් එක 1 to 3. ඉතින් සහ මට හිතුනොත් එහෙම ඩ්‍රෝන් ලික්විඩිටිස් වලට යයි කියලා මම ඒක ඩිසයිඩ් කරනවා ඒෂියන් හයි එක දක්වා අල්ලන්න. එහෙම නැත්නම් 4 hour කැන්ඩල් හයි එකට හරි 4 hour කැන්ඩල් ලෝ එකට හරි අල්ලන්න. හරි. එහෙනම් ඔයාලට තවත් මේ වගේ high probability entry criteria එකකින් හමු වෙනකම් අදට අපි සමුගන්නවා අපි BGL Capital Corporation. ඉතින් වෙනදා වගේම කියන අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. මේ වගේ වැදගත් videos ඔයාලට අපි සතිපතා අරන් එන හින්දා. හරි. එහෙනම් ලබන සතියේත් හමු වෙනකම් අපි ගිහින් එන සුබ සතියක්.